දින් තක තක් කිදි ජං තක් ඔව් දින් තක තමයි. තක් කිදි ජං තක් නටන්න තාලේ අල්ලනවා. දැක්කද? යාළුවෝ කන්නේ බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ දරුණුයි. දින් තක තක් ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එන්න මාත් එක්ක. හොඳයි දැන් ඉතින් මම මේ මොකද කරන්න යන්නේ ඔයාට මං කියන දේ තේරෙන්නේ නැහැ. ගාෆිල්ඩ් අනිත් පුසෝ වගේ නෙවෙයි. එයා ජීවිතේට මීයෝ අල්ලන්නේ හරි. එහෙනම් මොනවද කන්නේ? හැපෙන ඕනම දෙයක් කනවා ඉතින්. මට පේන්නේ ඔයාට හැම දෙයක්ම මුලින් ඉඳලම කියලා දෙන්න වෙලා. එන්න ඉතින්. ඔයද මේකතර DVD ප්ලේයර් එක තියෙන්නේ? ඔන්න බලන්න. මේව කියලා දුන්නාට පස්සේ ඔයා මට ස්තුති කරයි. මේ අහන්න. පූසන් මොනවටද දක්ෂ? ඒගොල්ලෝ දක්ෂ දවස් 30ෙම නිදියා ගන්න විතරයි. අන්න නියම කතාවට කරන්නේ එකම වැඩයි. ඒක මහ බියකරු ඒ වගේම මිලෙච්ච වැඩ. ඒගොල්ලෝ මීයන්ව අයියෝ. ඒව ගජබින්නේ ඒ වගේම මීයන්ව කන්නේ ඉතාමත් කුරිරු විදිහට. ඒගොල්ලන්ගේ දිග නියම භාවිතා කරලා මීයන්ව කීතු වලට ගන්නවා. ඒ පස්සේ මේ මී වතුරත් එක්ක පූස සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ අල්ලගත්ත යොද්ද දානවා. අන්තිමට ගල දානවා. අනේ ඔක වහලා දාන්න. මට තවත් ඔක වහන්න. මම මේව පෙන්නන්නේ ඔයාගේම හොඳටයි. පූසා අපිට පෙනෙන්නේ ඉතාමත් ලස්සන ඒ වගේම හුරතල් සතෙක් හැටියට. ඒත් එයා අවස්ථාවක් ලැබුණ හැටියෙම මීයන් අල්ලගෙන කනවා. අනේ බයි ඒක ඔෆ් කර දාන්න. ඒ බඩ දගලා අපිට කවදාවත් දෝමු කරන්නේ ඇත්තමයි. එයා පූසෙක්. එයා අනිවාර්යයෙන්ම මිනිහව කනවා. ඕගොල්ලෝ එයාට පිළිවෙන්නද හදන්නේ. ඕගොල්ලෝ මේ හුරතල් නෙවෙයි නටන්නේ. ඕගොල්ලන්ව පිළිගන්න අපු ලොකු බලවේගයක් එක්ක. එයාලා සන්න කන විදිහට අපි ඒක කටකට කිරලා දායි. දන්නවනේ යාගේ හැටි. එයාට අපි ඒක කටකටවත් මාදි වෙයි. මම ඕගොල්ලන් ගැන නම් දන්නේ නැහැ. හැබැයි මං එයාගේ කෑමක් කනනම් මෙතන බලන් ඉන්නේ. මං ඒකට කැමති නැහැ. තේරුණාද? මාත් ඒකට කැමති නෑ. අපි මොනවද කරන්න ඕනේ? මේ විදිහට බෑ. මොනවද කරන්න ඕනේ ඉක්මනට? අනම් මේ මොකද නිකන් මා උදින් යනවා වගේ දැනෙන්නේ මාව ඇදගෙන යනවද මේ ළමයි මේ සෙල්ලම මොකද්ද කියලා කියන්නේ ඈ මේක සෙල්ලම නෙමෙයිනේ මොන වුණත් මේ සෙල්ලම ටිකක් අමාරු සෙල්ලමක් මාව මගේ ගෙදරින් එළියට දැම්මනේ නිකන් බල්ලෙක් වගේ මේ ඔය සෙල්ලම හරියන්නේ නැමලි වෙන එකක් කරමු ඈ කොහමද මල්ලි එහෙම ගහන්න බැලන්ස් කරලා මට ගහන්නේ දැනගන්න පූසෝ අපි ඔයාලට බය නෑ මීට පස්සේ එහෙම මේ පලා දෙන්න බතේරුණාද ඒ පූසා ඔයාලට බය නෑ. ආයෙත් කටවලා බලන්න ඉඳලා මේකට මොකක් හරි කරන්න වෙනවා හැබැයි දැන් නෙමෙයි පස්සේ බස් එකත් ඇවිල්ලා තියෙන්නේ ඕක නැගලා ගිහිල්ලා වීටෝගේ පීස කඩෙන් පීස එකක් කෑවම මොලේ පෑදී බස් එක යන්න තව වෙලා තියෙනවා. විනාඩි 5ක් විතර ඉන්න වෙයි. තෙල් රුපියලකින් වැඩුණත් මේගොල්ලන්ගේ සද්දි අපේ ගමන් බිමන් ගැන ගානක් නෑ නේ මන් ඕගොල්ලන්ට මං කියන්නේ තේරෙන්නේ නැහැ. ගාෆිල්ඩ් කන්නේ මීයෝ නෙවෙයි. ෆ්‍රයිඩ් රයිස්, ලසන්යා, පීට්සා. ඕවා තමයි ඉතින්. එයා පූසේ එයා මීයන්ව කනවම තමයි බය වෙන්න එපා ස්ක්‍රීට් දැන් එයා ගියානේ අපිට බය වෙන්න කිසිම හේතුවක් නෑ මීයෝ මගේ ගේ පුරාම මීයෝ. දැන් නම් ඉතින් බය වෙන්න බැරි වගේ. අයියෝ. හැම මිනිත්ම අයියෝ ගියන්න. ගාෆිල්ඩ්. එයාගෙන් ඇති වැඩක් නැහැ. මං කොහොමද මේ කරදරෙන් බේරෙන්නේ? ගාෆිල්ඩ් ඉතින් අපිට කවදාවත් මෙහෙම වෙන්නේ ඌ කවදාවත් මීයන්ට උදව් කරන්නේ නෑ එයාලා හැමදාම මීයන්ව කනවා ඒ තේරෙන්නේ නැත්තේ හලෝ මීවනසිංහ මහත්තයා කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද? ඒ ආපු ඉක්මන ඇති. අයියෝ ගාෆිල්ඩ් නැති වුණාම බය වෙන්න දෙයක් නැහැ කිව්ව නේද? දැන් මොකද මේ වෙලා තියෙන්නේ